අද අපි පුතේ පිල්ලම් ඉගෙන ගන්න. හරි පිල්ලම්. පළවෙනි පිල්ලම. දැන් අකුරු සේරම සියල්ල කරලා ඉවර වෙලා තමයි අපි පිල්ලමට යන්නේ. නේද? අකුරු දැන් සේරම ඔයගොල්ලෝ දන්නවා. ඔක්කොම අකුරු ටික උගන්වලා ඉවරයි. දැන් අපි පිල්ලම් කරන්න හදනවා. පිල්ලම් පළවෙනි පිල්ලම අපි පටන් ගන්න හදනනේ. අපි සිංහලෙන් පුතාලා මුලින්ම දැනගන්න ඕනේ පිල්ලමේ නම. එතකොට හල් කිරීම. හල් කිරීම තමයි දෙමළ භාෂාවේ හල් කිරීම ලියන විදිය තමයි අද කරන්නේ. හල් කිරීම. ඒතර පුතාලා දන්නවා සිංහලෙන් හල් කිරීම මේ කොඩියයි රැහන. මේක තමයි හල් කිරීම නේ. එතකොට දෙමළ භාෂාවේ හල් කිරීම කියන්නේ හරිම ලේසි. මෙච්චර දුරට ලියන්න ඕනේ නැහැ. හරිම ලේසි පිළිලමක් තමයි දෙමළ භාෂාවේ හල් කිරීම. මෙන්න මේක තමයි හල් කිරීම තිත. පුතාලාට හොඳට තිත දාන්න දන්නවනේ. එතකොට මේක තමයි හල් කිරීම දෙමළ භාෂාවේ. පුතාලා දැන් බලමු අපි හල් කිරීමේ කොහොමද හල් කිරීම අපි යොදාගන්නේ කොහොමද කියලා බලමු අකුරු වලට. හරිද? එතකොට අකුරු ටික ඔක්කොම පුතාලා දාන්න. බලමු. ට ප ම ब र य ल न स क ट र न न ल ल ञ ग හරි මේ ටික තමයි අකුරු ටික. පුතාලා මේ අකුරු සියල්ල කරා. එතකොට දැන් අපි පිල්ලමට යන්නේ. පළවෙනි පිල්ලම හල් කිරීම. හල් කිරීම කියන්නේ දෙමළ භාෂාවේ තිත. මේ වගේ තිත. දැන් ට අකුර හල් කරනවා අපි. බලමු අපි. ට ලියලා මෙතන මැදි තිතක් තියෙනවා. එතකොට මේකේ ශබ්දය උට්. එතකොට මේක මේ දෙමළ අකුර ට කියන්නේ සිංහලෙන් ට ද දෙකම මේ අකුර. එතකොට මේක උට් උඩ්. මම මේක සිංහල අකුරෙන් ලියන්නේ නැහැ. දෙමළෙන් විතරයි ලියන්නේ. හේතුව සිංහලෙන් ලියුවොත් අපේ සිංහල අකුර තමයි කියවන්නේ. දෙමළ අකුර කියවන්නේ නැහැ. එතකොට පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසා කොහෙත්ම සිංහල අකුර භාවිතා කරන්නේ නැහැ. දෙමළ විතරයි. පුතාලා හැමදාම මේක පාඩම් කරගෙන තමයි දෙමළ අකුර කියවගෙන පුළුවන් වෙන්න ඕනේ ඔයගොල්ලන්ට කියවන්න. හරි බලමු. ප. එතකොට ප කියන්නේ සිංහල භාෂාවේ ප බ දෙකටම මේ අකුර. ප බ දෙකම මේ අකුර. එතකොට මේක ට ඩ නිසා උට් උඩ්. මේක ප බ නිසා මෙතන උප් උබ් උප් උබ්. මේක සිංහලෙන් ලියන්නේ නැහැ. මම කියලා දෙන්න ඕන නිසා පොඩ්ඩක් ලියනවා. උට් මේක උට් උඩ්. මේක උප් උබ්. මෙන්න මේ විදිහට. හරි? right. මේ අකුරු ටික ඔක්කොම කරලා ඉවර නිසා ඒක ප්‍රශ්නයක් නෑ පුතාලා. ම මේක ම හරි මැදින් දාන්න. හරි? මේ මෙතන තියෙනවානේ රවුමක් වගේ ඇදලා ඒකේ උඩ. මේක ව. එතකොට ව මේක ර ළඟට ය උයි ල උල් න උන්. හරි? උට් උප් උම් උර් උයි උල් උන්. right? මේක බලමු. මේක ස උස්. මේ අකුර ස සිංහලෙන් ස ච දෙකම මේ අකුර. එතකොට මෙතන උස් උච් දෙකම එනවා. මේක ක මේ අකුර පුතාලා ඉගෙනගෙන තියෙනවා. ක කියන්නේ සිංහලෙන් ක ग ह මේ තුනම මේ අකුර. එක අකුර. නේද? හරිම ලේසි. එතකොට සිංහලෙන් ලිව්වොත් මේ අකුරු තුනම ලියන්න ඕනේ. කයන්න, ගයන්න, හයන්න. ක
ක ග හ දෙමණින් එක අකුරයි මේ ඔක්කොට ක එච්චර මේක මේක ක ග හ තුනටම එකම අකුර තමයි භාවිත කරන්නේ මේ ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා මේක කරලා ඉවරයිනේ දැන් පිළිගන්න මේකට කියමු උක් එතකොට උක් තුනම එනවනේ මේකට මේකත් මේ විදිහටම ත සිංහලෙන් ත ද දෙකම එන්නේ මේ අකුර ත ද හරි එතකොට මෙතන උත් උත් දෙකටම මේක ර එතකොට මේක උර් මේක දැන් ඔයගොල්ලෝ දෙක වසර නිසා මේක නිවැරදි අකුර කියලා දෙන්නේ නෑ මම උර් කියලා විතරයි කියලා දෙන්නේ ලොකු පන්ති වලට යනකොට මේ අකුරේ ශබ්ද වෙනස් වෙනවා හරි ඒක දැනට අවශ්‍ය නෑ පුතාලට මේක අපි පස්සේ ලොකු පන්ති වලට ගියාට පස්සේ මේක කියලා දෙන්නම් හරි එතකොට න කියන එක හල් කර උන් මේ න යන හල් කරොත් උන් මේක ල හල් කරොත් උල් මේ ල යන හල් කරොත් උල් මේක ඤ අපේ ඤ නේද එතකොට උන් මේක ग මේක අපි නංගි ලියද්දි සිංහලෙන් ඒ වගේ බිඳුවට හැදෙන අකුර. හරිනේ? right. මේ ඔක්කොම විස්තර ටික මේ ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා හල් කිරීම විතරයි කරන්නේ. එතකොට හල් කිරීම කර. දැන් මේ උඩ් උප් උර් උයි උල් උන් us uk ut ut ur un ul ul ug හරි දැන් මේ පිළිලම් ටික මේක තමයි හල් කිරීමේ පිළිලම් අපි අද කරපු හල් කිරීම දැන් අපි මේකෙන් සරල වචන දෙකක් ඉගෙන ගමු හරි බලමු අපි සරල වචන උදාහරණ මේක ලියන්න දෙන්න උගන්වන්න ඉවර වෙලා ලියන්න දෙන්න දැන් අපි මුලින්ම බලමු විස්තර ටික හරි right දැන් හල් කිරීමේ අකුරෙන් ඔන්න වචනයක් ලියනවා අපි ලේසියෙන්ම පුළුවන් වචනයක් අපි ලියමු प අකුර හරිම ලේසි ලියන්න प මේක උල් පා උල් පල් උල් කියලා ඔයගොල්ලෝ දන්නවා පා උල් පල් කියන්නේ දත පල් කියන්නේ දත හරි ඔන්න එක වචනයක් ලියමු හරි ඊළඟ එක කල් කා උල් කල් කල් කියන්නේ ගල් ගල් කල් පල් කල් හරි ඊළඟට අපි ගමු වෙන වචනයක් ලේසි එකක් බලමු උදාහරණ ලියන්න ලේසි ඒවා තමයි මම තෝරගන්නේ නේද ඊළඟට කන් කා උන් කන් කන් කියන්නේ ඇස ඇස පල් කල් කන් පල් දත කල් ගල මන් කන් ඇස මේ අකුරු දෙකේ වචන ලේසියෙන්ම කියවන්න පුළුවන් මේ අකුරු ඔක්කොම ඔයගොල්ලෝ අඳුරනවා එතකොට මේ හල් කිරීම කියන්නේ තිතක් කියන එක එතකොට දැන් කියව ගන්න ලේසියි ඔයගොල්ලන්ට හරි දැන් සිංහල භාෂාවේ දෙකක් තියෙනවා දෙමළ භාෂාවේ එකයි මේ තිත විතරයි දැන් අකුරු තුනේ වචනයක් අපි ඉගෙන ගන්න ලේසි වචනයක් මා ර මරම් මා ර මරම් මරම් කියන්නේ ගස් මරම් කියන්නේ ගස් ඊළඟ එක අපි ලියමු අකුරු තුනේ තව වචනයක් නේද කා ද උල් කඩල් කඩල් මේ ට නෙවෙයි ඩ කඩල් කඩල් කියන්නේ මුහුද මුහුද
කඩ. හරි. දැන් අපි අකුරු 4 වචනයකුත් ඉගෙන ගන්නවා. දැන් මේ දෙකේ වචන 3ක් ඉගෙන ගත්තා. අකුරු 3 වචන 3ක් ඉගෙන ගත්තා. අකුරු 4 වචනයකුත් ඉගෙන ගන්නවා. ඔයගලන්ට සමීප වචනයක් මේ තමයි පා. උත් ත පට්ටම් පා උත් ත පට්ටම්. පට්ටම් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේක. මෙන්න මේක තමයි පට්ටම්. ඔයගොල්ලෝ ආස්තිය බලන්න. පට්ටම්. සරුංගලයනේ පට්ටම්. එතකොට අද අපි පිල්ලම් ඉගෙන ගත්ත හල් කිරීමේ පිල්ලම ඊට පස්සේ හල් කිරීමේ පිල්ලම එන විදිය කොහොමද ඒක පිට තියන්නේ ඒක ඉගෙන ගන්න. ඊට පස්සේ අකුරු 3 අකුරු 2 හල් කිරීම වචන පල් කල් කන්. ඊට පස්සේ අකුරු 2 වචන 3ක් අකුරු 3 වචන 2ක් මරම් කඩල. ඊට පස්සේ අකුරු 4 වචන 1ක් පඩම්. මේ ඔක්කොම උදාහරණ ලේසියෙන් කියව ගන්න පුළුවන් වචන තමයි අද ඉගෙන ගන්නේ. මේක තමයි හල් කිරීමේ අපි ලියන විදිය. හල් කිරීම කොහොමද ලියන්නේ? හල් කිරීමේ තිත තියන්න ඕනේ. කොතනද තියන්නේ? අකුරු සියල්ල දැනගෙන ඉන්න ඕනේ. අකුරු ඔක්කොම දන්නවා නම් පිල්ලම් ඉගෙන ගන්න හරිම ලේසි. අකුරු දන්නේ නැතුව අපිට පිල්ලම ඉගෙන ගන්න බෑ. පිල්ලමට යන්න බෑ. අකුරු දැනගෙන ඉන්න ඕනේ. දැන් අකුරු ටික ඉවර නිසා අපිට දැන් පිල්ලම් ලේසියෙන් කරගන්න පුළුවන්. මේ පිල්ලම ඉවරයි. ඊළඟට අපි යනවා ලබන සතියේ ඊළඟ පිල්ලමට. හරි? ඊළඟ පාඩමේදී අපි ඊළඟ පිල්ලමට යමු.